සත්‍යානුභව බලයෙන් ඔබ වහන්සේ පිළිවෙල දාන කාරණිකාවේ ගුණ සත්‍යයි මේ සත්‍යානුභව බලයෙන් එදා මාගේ ලෝතුරු අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මණියක් සිට නාරජගේ අරියන් පිළිගෙන කෙවරක් මේ ධර්මදීපයේ මේ ස්ථාන කරා මහා රහතන් වහන්සේලා 500ක් සමගින් මේ ස්ථානට වැඩියා සත්‍යයේ සත්‍ය ආනුභව බලයෙන් තුන්වරුන්ගේ ජීවිතේ ඒ කියන්නා වූ සහෝදර ප්‍රාණය මේ වෙනකොට යම් කිසි දුක්ඛිත ස්ථානයක ඇතනම් සුගතිගාමී වෙන්නත් සුගතිගාමී ස්ථානික ජීවිතේ පිහිටාගෙන මේ සුගතිගාමී ජීවිතේ නැවත අකල් මාර්ගයකට ගොදුරු නොවන්නත් ඒ සුගතිගාමී ජීවිතය වඩා වර්ධනය කරගන්නත් අවබෝධ කරගන්නේ ධර්ම නිසා ප්‍රඥා අවබෝධය ලබා ගන්නත් මේ කරගන්නා වූ දානමය කුසලයේ පිණින් පමණක් නෙවේ සංසාරේ පුරා මේ ඇත්තෝ කරගෙන තියෙනවද කුසලයේ මේ කුසලයේ ආනිසංස බලයෙන්ම ලෝතුරා බුදුවරයෙක් පහළ වී වදාළා වූ ඒ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධියේ ශාඛා කරන මේ කෙරණේ පවතිනා වූ මහා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි වහන්සේගේ සත්‍යයේ ආනුභව බලයෙන් අදත් මේ බෝධි රකින්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ශක්තියෙන් ආනුභව බලයෙන් ආරේක බලන්නේ මේ දරුවන්ගේ ජීවිතවල පවතිනා සියලුම රාහු කේතු රයිසන්ත කුජ බුදු ගුරු කියලා සිනසුරු කියනවා නමග්ගහ දේවතාවුන් වහන්සේලාගේ පරිණිනා වූ කර්ම දෝෂ භූමි දෝෂ ග්‍රහ දෝෂ එස්සා කටවා හෝවා පොඩි වෙන අනිවිද බන්ධන හදිවුණයක් වේද කර්ම විපාකයක් වේද භූමිගත දෝෂයක් වේද මේ සියලු නක්ෂත්‍ර ග්‍රහ දෝෂ අන්ධකාරයන් දුර වේවා ඉගෙන ගන්න දුවා දරුවෝ පවා නැත්නම් ඒ අයගේ ජීවිතවලටත් වාසනාව යහපත් ප්‍රඥාව නැන්නුනේ කාන්තිම නගාපත් වේවා කරන දින රැකී රක්ෂාවන් වේදී රැකී රක්ෂාන් වඩා දියුණුවටපත් කරගන්න ලැබේවා මේ දානමය කුසලයේ හේතු බලයෙන් මේ ඇත්තන්ගේ ඒ නැති වුණා වූ සහෝදර ප්‍රාණයාගේ ඇත්තන්ගේ ජීවිතවල සාපිපාස ආදී කිසිම කතරකම්තරාවක් කිසිම කලකදී නොවේවා මාගේ ලෝතුරු බුදුවේ පහළ වුණා නම් මේ විශ්වය තුළ ඒ සත්‍ය ආනුභව බලයෙන්ම මේ පින්නැත්තන්ගේ ජීවිතවල යහපත් කරුණු කාරණා චේතනා ඒකාන්තයෙන්ම මුදුන්පත් වේවා.